ඊයේ දිනය සහ පහුගිය පැය 24 ශ්‍රී ලංකා පුරා ලැබුණු වර්ෂාපතනයන් සැලකීමේදී ඉතා විශාල වර්ෂාපතනයක් බොහෝ ස්ථානවල ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම මිලිමීටර් 200 250 සහ 230 වැනි ප්‍රමාණයන් පැය 24ට ලැබීම විශාල ප්‍රමාණයක් අපිට දක්නට ලැබෙනවා. එය විශේෂයෙන්ම බදුල්ල, මොණරාගල, ඒ වගේම අම්පාර, මඩකලපුව වැනි දිස්ත්‍රික්ක වල ඉහළ ද්‍රෝණී වල තමයි මේ තත්ත්වය බොහෝ දුරට දකින්න තියෙන්නේ. කෙසේ නමුත් මේ වන විට ගංගා ද්‍රෝණි 3කට අපි ප්‍රධාන අධිගම් වතුර තත්ත්වයන් පිළිබඳ නිකුත් කරලා තියෙනවා. විශේෂයෙන්ම කුමුක්කන් ඔය ගංගා ද්‍රෝණියේ පහළ ප්‍රදේශවල අධිගම් වතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානම පිළිබඳ අපි රතු නිවේදන නිකුත් කරලා තියෙනවා. එහිදී විශේෂයෙන්ම නක්කල, කුඹුක්කන, මාදුකැටිය යන ග්‍රාම නිලධාරී කොට්ටාස, මොණරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ සහ ඔක්කම්පිටිය සහ ගාමිණීපුර යන ප්‍රදේශ බොහෝ දුරට අධිගම් වතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පිළිබඳ අපි දැනුවත් කරලා තියෙනවා.